ලක්ෂ ගණන් ණය වෙලා රට ගිහිල්ලා හිස් අතින් මොකුත්ම නැතුව ආපහු එන්න වුණොත් කොහොම වෙයිද? ගිය රටේ Taman ළඟින්ම හිටපු කෙනෙක් Tamanටම මෙහෙම ඇරියොත් ඔයාට මොනවා හිතෙයිද? ඒ වගේම ඒ රටේ හිරේ විලංගුවේ වැටුනොත් උසාවි ගාන යන්න වුණොත් ඔයාට මොනවා වෙයිද? අද මම ඔයාලට කියන්න යන්නේ එහෙම කතන්දරයක්. මේක හැබැයි ඔයාලටත් වෙන්න පුළුවන්. ඔයාලත් රට යන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැත්තම් දැනටමත් රට ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක හොඳට බලන්න. විශේෂයෙන් තමන්ගේ ළඟින්ම ඉන්න අය ආශ්‍රය කරද්දී ගොඩක් පරිස්සමෙන්. මේක දැන් එන අලුත් ට්‍රෙන්ඩ් එකක්. ඔයාලව මේකට අහු වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට අහගෙන මෙන්න මේ වගේ බේරිලා ඉන්න. අපි බලමු මොකද්ද මේ උනේ කියලා. මේ සිද්ධිය උනේ දැනට අවුරුදු කිහිපයකට කලින්. වෙච්ච රට මම කියන්න යන්නේ ලංකාවේ හිටපු ඉතාමත් හොඳ පුද්ගලයෙක්. පිරිමි කෙනෙක්. වයස අවුරුදු 25ක් විතර ඇති. පොඩි කාලේ ඉඳන් එයාට හීනයක් තිබ්බා රට ගිහිල්ලා සල්ලි ටිකක් හම්බ කරගෙන ජීවිතේ පොඩ්ඩක් ගොඩ එන්න. ඉතින් හැබැයි මෙයාගේ අතේ එච්චර මුදලක් තිබ්බෙත් නැහැ රට යන්න. ඒ අදාළ රටට යන්න වීසා ගාස්තු ටිකට් ඔක්කොම එක දල වශයෙන් ලක්ෂ 20ක් 30ක් විතර ගාණක් එයාට වැය වුණා. අතේ මෙයාට සල්ලි තිබ්බේ නැති හින්දා මෙයා ණයට සල්ලි අරගෙන තමයි ඒ රටට ගියේ. මොකද ඒ රටේ රැකියාවක් කරලා ඒ ලැබෙන මුදලින් ඒ අදාළ ණය ගෙවීමේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදාළ වීසා ආයතනයත් රැකියා ඒජන්සියත් සම්බන්ධ කරගෙන මේ වැඩ කටයුතු ටික සාර්ථකව කළා. සහ අදාළ සහතිකත් ඔක්කොම රෙඩි කරලා මෙයා අදාළ රටට ගියා. ඉතින් අදාළ රටට ගියාට පස්සේ යන්න කලින් මෙයාගේ යාළුවොත් එක්ක කතා කරලා ඉන්න තැනක් එහෙම ලෑස්ති කරගෙන ගියේ. ඉතින් ඥාතියෙක්ගේ යාළුවෙක් මාර්ගයෙන් ඒ කටයුතුත් මෙයා ලෑස්ති කරගත්තා. මෙයා නතර වෙලා හිටපු තැන ඒ රටේ තව ශ්‍රී ලංකාවේ කට්ටියත් කිහිප දෙනෙක් හිටියා. සම වයසේ කට්ටිය. ඉතින් මෙයාව ගිය දවසේ හොඳට පිළිගත්තා. මෙයාට උදව් කළා. කෑම බීම සැපෙව්වා. කාමරේ ෂෙයා කරගන්න තිබ්බේ තව කෙනෙක් එක්ක. ඒ කටයුතු සූදානම් කරගත්තා. එහෙම කළා දින කිහිපයක් ගියාට පස්සේ මේගොල්ලෝ නවාතැන් ගත්තු තැන මේගොල්ලෝ ලෑස්ති කළා පොඩි පාටියක්. පාටියක් කිව්වට මේක මත්පැන් සාදයක්. මේ යාළුවා හැබැයි මත්පැන් පානය කරන්නේ නැහැ. ඒ වුණාට මෙයත් එක්ක හිටපු අනිත් යාළුවා කිව්වා හරි බිව්වට නොබිව්වට කමක් නැහැ. ඇවිදිලා සින්දුවක් කියලා බයික් පොඩ්ඩක් කාලා ඉන්න කියලා. ඉතින් දවස් කිහිපයකට පස්සේ අදාළ සාදය පටන් ගත්තා. මෙයා හැබැයි මත්පැන් පානය කළේ නැති වුණාට බියර් පානය කරනවා. ඉතින් අර යාළුවෝ මෙයාට වෙනම බියරුත් ගෙනල්ලා තිබ්බා. ඉතින් පිටරටවල් වල ඉතින් අමුතු බයික් නේ තියෙන්නේ. ලංකාවේ වගේ දෙවල් නෙමෙයි. ගොඩක් වෙලාවට මාළු හරි මස් හරි ෆ්‍රයි කරලා පළතුරු ගන්නවා ගොඩක් වෙලාවට බයික් වලට. ඒ විදිහට බයික් තිබ්බා. දැන් කට්ටිය සන්තෝෂෙන් පාටිය පවත්වගෙන යනවා. එතකොට දැන් මේ පුද්ගලයාත් බියර් පානය කරන්න පටන් ගත්තා. අනිත් පුද්ගලයාත් අදාළ මත්පැන් පානය කරන්න පටන් ගත්තා. සින්දු කියාගෙන හොඳට පාටිය නැගගෙන යනකොට අර පුද්ගලයාට දැනුණ පොඩි නිදිමතක් වගේ. ඒ වගේම අර පානය කරපු බියර් වලත් පොඩි වෙනසක් තේරුණා. ඉතින් මේක නැහුවා මේගොල්ලෝ කිව්වේ මේ රටේ තියෙන ಜಾති මෙහෙමයි, මේ බ්‍රෑන්ඩ් එක මෙහෙමයි, මේ විදිහට තියෙන කියලා. යාළුවෝ ඉතින් කිව්වා. හැබැයි මම පුද්ගලයාට පොඩි අමුත්තක් තේරුණා. මේ යාළුවෝ කසුකුසුවක් යනවා. යටින් මෙයා දිහා බලනවා. මොකක්ද වෙනවත් කියලා තේරුණා. ඔහොම මින්දැද්දි මේ පුද්ගලයාට නිින්ද ගියා. ඊට පස්සේ මෙයා නිින්දෙන් ඇහැරිලා බලද්දී හිටපු තැන නෙමෙයි මේ හිටියේ. බලනකොට ඉස්පිරිතාලයක ඇඳක ඉන්නේ. මෙයා ඇඳෙන් බහින්න හදනකොට මෙයාට තේරුණා බහින්න බෑ. යාගේ අතට මාංචු දාලා. පොඩ්ඩක් ඔළුව උස්සලා බලනකොට එයා දැක්කා
ළඟ තව පොලිස් නිලධාරීන් දෙන්නෙකුත් ඉන්නවා. මෙයා බය වුණා. මෙයාගේ විස්තර ඇහුවා වෛද්‍යවරුන්ගෙන් හරියට විස්තරයක් කිව්වෙත් නැහැ. ඉස්පිරිතාලේ ටික දවසක් තිබිලා තියාගෙන ඉඳලා මෙයාව ටිකට් කපලා යවන දවස මෙයාව ගෙනිච්ච කෙලින්ම බන්ධනාගාරයට. ඊට පස්සේ මෙයා වෙනුවෙන් නඩු කටයුතු පටන් ගත්තා. එතෙන්දි තමයි මෙයා දැනගත්තේ නඩු කටයුතු වලදී මෙයා කරපු දේවල් වල CCTV වීඩියෝස් ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. එතෙන්දි මෙයා දැනගත්තා මෙයා සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක් විදිහට හැසිරලා තියෙන්නේ. ඒ කියන්නේ අදාළ නැවතිලා හිටපු ස්ථානයෙන් මෙයා සිහි විකල්ලෙන් වගේ එළියට ගිහිල්ලා ඇඳුනුත් නැතුව දීපල වලටත් හලා බහනි කළා. පාරේ විභාගات ඇවිද ඇවිද ඉන්නකොට පොලිසියෙන් වාහනයක් ඇවිදිලා මෙයාව දාගෙන ගිහිල්ලා. ඒ වගේම උසාවියේ දිහිල වෙච්ච කාරණාවක් තමයි මෙයාගේ ලේ පරීක්ෂණය කළාම මත්ද්‍රව්‍ය වලට මත්ද්‍රව්‍ය ಜಾති 4ක් 5ක් පොසිටිව්. දැන් ඔයාලට තේරෙනව නේද මොකද්ද වෙලා තියෙන්නේ කියලා? අර යාළුවෝ මෙයාට දීන බියර් එකේ මෙයාලට මත්ද්‍රව්‍ය දාලා දීලා. ඉතින් ඒක අවාසනාවට පොලිසියටත් අහු වුණා. ඉතින් මාස ගාණක් මෙයාට ඉරේ ඉන්න සිද්ධ වුණා. නඩු කියන්න සිද්ධ වුණා. මෙයාගේ වත්කම නැති හින්දා නීති ආධාර ඒ රටෙන් නොමිලේ සැපෙව්වා. හැබැයි මෙයාගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක අදාළ ආයතනය විසින් නැති කරලා දැම්මා. ඉතින් මෙයාට ටික දවසකින් වීසත් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් නැතුව නැවත රැකියාවකටත් යන්න අවස්ථාවක් නැතුව මොකද පොලිස් ක්ලියරන්ස් මෙයාගේ හොඳ නැහැ. මෙයාට අපහු ලංකාවට එන්න වුණා. ඉතින් ලක්ෂ 30ක් විතර ණයට අරගෙන පිටරටට ගිහිල්ලා ආපහු ලංකාවට හිස් අතින් එන්න වුණා. මෙයා අර ණය තාම ගෙවෙනවා. පොඩි රැකියාවක් ලංකාවේ කරන ගමන්. ඇත්තටම අපි අලුතෙන් පිටරටට ගියාම අපේ අහල පහල ඉන්න කට්ටිය අපි ආශ්‍රය කරන කට්ටිය විශේෂයෙන් ලංකාවේ කට්ටිය අපිව එක එක පුරුදු වලට ඇබ්බැහි කරවන්න හදනවා. මේත් එක සිද්ධියක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න. විශේෂයෙන් ඕගොල්ලෝ වෙන වෙන රටවල් වලදී යද්දි විශේෂයෙන් ජපානය වගේ රටවල්, කොරියා වගේ යන රටවල් යද්දී යාළුවෝ ආශ්‍රය කරද්දී බොහෝම පරිස්සමෙන්. මොකද වෙන රටවල් වල ඉන්න පුද්ගලයෝ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉන්න කට්ටිය ලෝකේ කාලා වතුර බීපු කට්ටිය. එහෙම නැත්නම් ලේසියකට රට යන්නත් බෑනේ. රටට පැනගත්තා කියලා කියන්නේ පොඩ්ඩක් ඒගොල්ලන්ට අර කපටි මොලයක් කියන එක තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මොන අංචි අදිනවද මොන දේවල් කරන්න ඉන්නවද කියලා අපිටවත් කියන්න බෑ හරියට. ඉතින් මෙතෙන්දී සිද්ධ වෙලා තියෙන්නේ මෙයාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවන්න තමයි මේ කට්ටිය හදලා තියෙන්නේ. ඒක ව්‍යාර්ථ වුණා පොලිසියට අහුවෙච්ච හින්දා. හැබැයි මෙයාට අපහු හිස් අතින්ම එන්න වුණා. ලොකු පාඩුවක්. ඉතින් ඔයාලත් විශේෂයෙන් පරිස්සම් වෙන්න. මේ වගේ කට්ටිය ආශ්‍රය කරද්දි කට්ටියත් එක්ක එකතු වෙලා මත්පැන් පානීය කරද්දි බොහොම පරිස්සම් වෙන්න. කන්න බොන්න ජොලි කරන්න හැබැයි බොහොම පරිස්සමෙන්. ඉතින් මම මේක ඔයාලට කිව්වේ ඔයාලත් ආයි පාරක් මෙන්න මේ විදිහට අමාරුවේ වැටෙන්න පුළුවන් හින්දා අන්න ඒකෙන් බේරෙන්න තමයි. ඉතින් හැම වෙලාවෙම මේක පොඩ්ඩක් ඔයා ඔළුවේ තියාගෙන ඉන්න. ඔළුවේ තියාගෙන වැඩ කළොත් ඔයාලට අමාරුවේ වැටෙන්නේ නැතු වෙන්න ඔයාලගේ කටයුතු ටික කරගන්න පුළුවන් වෙයි. ඉතින් අදට මම සමුගන්නවා මේ වගේ ඔයාලට පිටරටවල් වලදී වෙන්න පුළුවන් දේවල්, පිටරටදී ඔයාලට හම්බ කරන්න පුළුවන් ක්‍රම ගැන ගොඩාක් විස්තර තියෙනවා. ඉස්සරහා වීඩියෝ කරන්න ඉන්නවා. මම්පෙත YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා කොහේ හරි රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ බලාපොරොත්තු වෙච්ච රට මොකක්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒ රටේ ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල්, විශේෂ කරුණු කාරණා, යන විදි, ජොබ්, හම්බෙන පඩි ගැන මම අද වීඩියෝ එකක් කරන්නම්. ඉතින් එහෙනම් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ඊළඟ සතියේත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය.